ඩ්‍රින්ක් එකක් දාන්න කියලා බැලුවේ. අද තියෙනවා Tiger Black 8.8. තව තියෙනවා White Apple එකක්. ඒකත් 8.8. එතකොට අපේ බයිට් එකට තියෙනවා සුපුරුදු බයිට් එක කොකොස් එකේ ප්‍රයිස් එක තියෙනවා. ඒක දැන් නම් පොඩ්ඩක් ගාන වැඩි වෙලා 1050ක් වෙනවා මට මතක විදියට. එතකොට ආයෙ තියෙනවා ලීසා එකෙන් ගෙනාවා ඩ්‍රිල් චිකන් එකක්. ෆුල් කුකුලෙත් තමයි ගෙනල්ලා තියෙන්නේ. තියෙන්නේ 1900ක් වුණා. ලොකු සීන් නැහැ, ලොකු බරකුත් නැහැ. කිලෝ එකකට නා අඩුයි. 1900 නම් අවුලක් නැහැ ඉතින්. රිවිව්ස් 10යි තිබ්බේ. ඒව ගැන හොඳයි කියලා තිබ්බා ඉතින්. අරගෙන ආවා අපි කාලා බලමු. ඊට පස්සේ ඒක විතරක් පෙන්නලා වැඩක් නැහැ නේ. දැන් මේ ගණන් වැඩි වෙච්ච කොකොස් එකේ රයිස් එකක් බලන්න බෑ. මේ ඇත්තට මේ නිකන් මට හම්බුනේ. මේ එයාලා මගේ වීඩියෝ එකක් දැකලා තිබ්බා. ඒ පාර එයාලා මේක නිකන් දුන්නා. මං ගන්න තමයි ගියේ උනාට එයාලා මේක නිකන් දුන්නා. ඉතින් මේ තියෙන්නේ එයාලගේ චිකන් පීසස් 3ක් හම්බ වෙනවා. එයාලගේ ෆ්‍රයිඩ් චිකන් එක ඕනනම් ඩෙවල් චිකන් විදිහට ගන්න පුළුවන්. ඒකේ මොනවද මේ එයාලගේ සෝස් එකට දාලා ෆ්‍රයිඩ් චිකන් එක දීපුවම ඉතින් ඒක ඩෙවල් චිකන්. ඊට පස්සේ මෙයාලගේ දෙනවා ඔම්ලට් කෑල්ලයි. ඔයාට ගන්න පුළුවන් මොනවද මෂ්රූම්. එතකොට මෙතන තියෙනවා රයිස් එක බාස්මති රයිස් එකක් තියෙන්නේ. ඒකටත් එග් මික්ස් රයිස් එකක් තියෙන්නේ. ඉතින් චිලි පේස්ට් එක තියෙනවා. ඔය තමයි බයිට් එකේ තියෙන්නේ. කුකුලත් එක්ක හම්බුණා සෝස් පැකට් දෙකක්. ඒ වුණාට මම මේ වෙලාවේ මේක පාවිච්චි කරන්නේ අපිට දෙනවා MD සෝස් එක. ඉතින් තව තියෙනවා කිඩ්ස් එකෙන් මයොනයිස්. ඉතින් ඒවා දාලා අපි හදාගත්ත පොඩි මික්ස් එකක්. මේක තමයි දැන් පාවිච්චි කරන්න යන්නේ. අපි ඉතින් ඉස්සරවම ගමු ඩ්‍රිල් චිකන් එක. කොහොමද? කකුල් නැද්ද? කකුලෙක් උනා කකුලක් තියෙන්න බෑනේ. ලුණු දාලා දෙනවා. අපි බලමු. න ලොකු නෑ. සාමාන්‍ය පොඩි කකුලෙක් තමයි. 1900 නේ ඉතින් අවුලක් නෑ. රසන හොඳයි. මෙයාලගේ මේ එකම අයිටම් එක මේක විතරයි. මේ ලීසා ඩ්‍රිල් චිකන් එකේ මෙච්චර තමයි කරන්නේ. එයාලා බාබිකියු චිකන් දාන එක විතරයි කරන්නේ. තියෙන්නේ කොස්සත්. ඒක හොඳයි. ඊට පස්සේ අය බලමු රයිස් එක. අපේ සුපුරුදු රයිස් එක. මාළමින් ඉතින් කනවා නම් ඉතින් මේක තමයි ඉතින් රයිස් එක. කාලා බලන්න. හැබැයි වෙන සුළුයි. මේක බොනවද? මේක බොනවද? අද පොඩ්ඩක් සැරේ එකක් බොමුනේ. කොටියනේ ඌ සැරේදී. සුපිරි බයිට් එක මේ දේ මරුවා. පාරක් තරම් මේ ටයිගර් එක්කුයි වයිඩ් ඇපල් එක්කුයි දෙකක් ගන්න. දෙකම අරගෙන බොන්න ඕනේ. හරිද? සුපිරි. එහෙනම් මම බොන්නම්. ගිහින් එන්න.